ආයුබෝවන් පැරඩයිස් හෝම් ඇන්ඩ් ගාඩන් අපේ YouTube channel එකෙන් අදත් එන්නකෝ අපිත් එක්ක අදහසුව මාරු කරගන්න. අදත් කරන්නේ ඔයාලා දන්නවනේ මම මේ දවස්වල මගේ මිදුල වෙනස් කරමින් යනවා කියලා. ඉතින් මේ එකතු කරන පුංචි වෙනස්කම් ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි. හිතන තරම් පහසුවෙන් ඉක්මනට මිදුල අලුත් වැඩියා කරගන්න බැරි වුණා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. කාර්ය බහුලකම, ඊට පස්සේ විටින් විට කඩා හෙලෙන වැස්ස, අනිත් එක පස් පවා මම ගේන්නේ පිටින්නේ. මගේ වත්තෙන් පස් කන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා තවත් එකක් ඕඩර් කරපු විදිහට මල් පෝච්චි තාම ලැබුණෙත් නෑ කොටසක්. ඉතින් මෙන්න මේ හේතු හින්දා ටික මේ වැඩ පරක්කු වෙනවා. ඒත් බලන්නකෝ මගේ මේ වෙනස්කම් ඔයාලටත් දෙයක් ඉගෙන ගන්න තියෙයි. ඔයාලා දන්නවනේ මම නඩත්තුව පහසු, ඒ වගේම වියදම අඩු මල්වලට ටිකක් වැඩි තැනක් දෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කැනාස් පාත්ති හදාගත්තේ. මේ ගෙනත් තියෙන්නේ පස්. අනේ කොච්චර පස් ගෙනාවත් මේ පෝච්චි වලට පුරවනකොට මදි වෙනවා. හිතන්නකෝ මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මම හැතැම්ම 10ක විතර දුර ඉඳන් තමයි මේ පස් ගේන්නේ. ඔන්න ඉතින් ගෙනල්ලා පෝච්චි වලට පුරවලා මෙන්න මේ වගේ පුංචි කැනාස් පොඩ්ඩෝ ටිකක් තමයි හිටවන්නේ. මේ වගේ විශේෂත්වය තමයි මේ ඔක්කොම වගේ බීජ පැල කරපුවා තමයි මම මේ හිටවන්නේ. මෙයාලා ඉතින් විවිධ වර්ණ වලින් හැදෙයි. මට කියන්න බෑ දැම්ම හැදෙන කම්ම කොයි පාටද කියලා. ඒ අතරට ඉතින් එකක් දෙකක් ලොකු ගසුත් ගලවලා හිටෙව්වා. ඔන්න බලන්නකෝ මෙන්න මේ පැත්තේ තියෙන මේ පෝච්චි ටිකේ නම් වැඩ ටික ඉවරයි. දැන් දාන්න තියෙන්නේ කොම්පෝස්ට් ටිකක් තමයි. ඔන්න බලන්නකෝ කොහොමද කියලා. මේවා ඉතින් චුට්ටක් පන ගහලා නැකිටලා එන්න ඕනේ ලස්සන බලන්න. කොහොමුණත් ආරම්භයේදී දලඹුවක් ඇතයිනේ. සමනලයා වෙන්න කාලයක් යනවා. එතකන් නඩත්තුවයි වැදගත්. ලස්සන මිදුලකට මල් පිපෙන වර්ග වගේම මේ වගේ පිලෝ වර්ගත් ගේන්නේ අමුතුම ආලෝකයක්නේ. ඉතින් මගේ මේ ගහ මම හදන්නේ කට් කරලා තව පැලයක් හදන්න. මම ඉතින් නිතරම කියනවානේ මිල දීලා ගේන පැලයකින් තව පැලයක් කොහොම හරි හදන්න උත්සාහ කරන්න කියලා. මුල් එළියට ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ ශාකයකින් මුල් ටිකක් පරිස්සමෙන් මෙන්න මෙහෙම කපා ගන්නයි තියෙන්නේ. මීට කලිනුත් මං කියලා දීලා තියෙනවා. ඉතින් ඔන්න මෙහෙම මිශ්‍රණය හදලා මම හිටවන්නයි මේ හදන්නේ. එතකොට ඔන්න පැල දෙකක් හදාගන්න පුළුවන්. ඒ අතරට මම මිදුලට එකතු කරනවා මෙන්න මේ වගේ කොච්චි පැල, මිරිස් පැල. දැන් වෙළඳ පොලේ අමු මිරිස් 100ක මිල කීයක් කියලාද හිතන්නේ? ඉතින් මිදුල ඉඩ තියෙනවා නම් මේ වගේ ගහක් දෙකක් හිටව ගන්න අමතක කරන්න එපා. තවත් අදහසක් දෙන්නම්කෝ. දැන් තියෙනවා විවිධ පාට කොච්චි. දම් පාට, සුදු පාට, ඒ දෙකම මිශ්‍ර වෙච්ච විවිධ හැඩේ. එහෙම හිටෝගත්තොත් පෝච්චි වල ගේ ඉස්සරහට උනත් අලංකාරයක් ගේන්න පුළුවන්. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්නකෝ. ඒ අතරේ බලන්නකෝ කාලෙකින් දුර්ලභ මෙයා පිපිලා. අඳුරගන්න පුළුවන් ද කැකුළු වලින්? මේ තියෙන්නේ බලන්නකෝ සෞම්‍ය පාට. මං වඩාත් මාස මේ සෞම්‍ය පාටට. මෙයා ඉතින් ප්‍රවාහනය පවා තහනම් වුණු ශාකයක්නේ. මේ මතකද ගිය සතියේ මං ඔයාලට පෙන්නුවා මෙයා. එන්න බලන්නකෝ සෝබා දහමේ විවිධත්වය. මේ සතිය ඔන්න මම ගෙනාවා ඊට ටිකක් වෙනස් වෙච්ච මෙන්න මෙයාව. ඒ හැඩේමයි නමුත් ලොකුයි, වර්ණය වෙනස්. සෝබාදහම කියන්නේ ඕකට තමයි ඉතින්. ඒ අතරේ ඔන්න ඉතින් තාප්පේ හැඩ කරන ඕකිඩ් කුමාරියෝ ටිකත් බලාගෙන යන්නකෝ. ඔයාලා ගොඩක් ආසයිනේ ඕකිඩ් බලන්න. ඕකිඩ් පෙන්නුවේ නැත්තම් අහනවා කොහොවද ඕකිඩ් පෙන්නුවේ නෑනේ කියලා. හුඟක්ම ඩෙන්ඩ්‍රෝබියන් ඕකිඩ් තමයි මෙතන තියෙන්නේ. ඔන්සීඩියම් වර්ගත් අලුතින් හදන ගමන්. දරන්න පුළුවන් සාධාරණ මුදලකට ඉතින් ඔයාලගේ මිදුල් ලස්සන කරන්නත් මම මේවා යවනවනේ. ඉතින් ඒකයි මල් අඩු. මෙන්න මේ විදිහට ඉල්ලපු
තවත් මල් ඕඩර් කීපයක් තමයි මේ. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලගේ හිතේ සතුට රැකෙන විදිහට මේ ඕඩර්ස් බාර දෙන්න මම ඉතින් ලොකු වෙහෙසක් ගන්නවා. කොහොම හරි මෙන්න මේ සතිය ගිය ටික තමයි මේ පෙන්වන්නේ. මෙයාලා ඉතින් කවදා හරි දවසක මල් පිපිලා ඔයාලගේ උයන ලස්සන කරයි. හැමදාම මෙහෙම කෙලි දෙලෙන් දුවන මෙයාට අද වෙලා තියෙන වින්නහිය බලන්නකෝ. මෙයාගේ ඉතින් එන්නත් කරන දිනේ අද. ඔන්න බලන්නකෝ කොච්චර චණ්ඩියා වුණත් මේක ප්‍රතික්ෂේප කරන විදිහ. කොහොම හරි ඉතින් ડોක්ටර් මෙයාට අමාරුවෙන් විදගත්තා. ඔන්න බලන්නකෝ. කාට වුණත් ඉතින් වේදනාව පොදු දෙයක්නේ. මේ දවස්වල කොණ්ඩෙට යොදන රෝස්මරි තෙල් එක ඉවර වෙලා. ඉතින් ඔයාලට මීට කලිනුත් කියලා දීලා තියෙනවානේ. සාමාන්‍ය පොල් තෙල් වලට දාලා රෝස්මරි අතු කීපයක් මෙන්න මේ තෙල් එක හදාගන්න විදිහ. තාමත් කෙනෙක් හදලා නැත්තම් උත්සාහ කරලා බලන්නකෝ. සාර්ථක ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙයි. මේක මම ඇතුළු කීප දෙනෙක්ම කරලා ප්‍රතිඵල සහතික කරලා තමයි ඔයාලට කියන්නේ. ස්වාභාවිකයිනේ. අනිත් එක අපේ දෑතින්ම හදන හින්දා අපට විශ්වාසයිනේ. ගෙදරදී හදලා බලන්නකෝ. මෙන්න මං හදාගත්ත ටික. මේ වගේ සුළු ප්‍රමාණයක් මට ගොඩ දවසකට ඇති. ඔයාලා දන්නවනේ ඉතින් මගේ කොණ්ඩේ ප්‍රමාණය. මිදුලක් හදන්න අදහස් ගද්දි මෙන්න මේ විදිහට ජලයේ හැදෙන පැලෑටි හිටවන්නත් ඉඩක් අනිවාර්යෙන් වෙන් කරගන්න. මේ සුවඳ මේ පැහැය වෙන මල් වලින් ගන්න බැරි තරම්. ඔන්න මේ දවස්වල මගේ පිපිලා තියෙන මල් ටික බලාගෙන යන්නකෝ. මේවා ඊටාම මෑතකදී හිටවපු පැල කියලාත් ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ වැඩ කෙරීගෙන යන්නේ. ඉතින් අලුතෙන් මල් පොහොට්ටු පිපිලා ලස්සන උයනකට මග හදාගෙනම ආයෙත් එන්නම්කෝ. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.